ආයුබෝවන් කියලා පිළිගන්නවා ගමගෙදර කුස්සියට ඔබ සැම දෙනාම. ඉතින් ඔන්න අද රෑට කන්න කුරහන් තලප හදන්න තමයි ගමගෙදර කුස්සියේ සූදානම. අලුත් කුරහන් සෝදලා ගරලා අව්වේ වේලලා අරගෙන තියෙනවා. මේ ටික පිටි කරගන්න ඕනේ කුරහන් අඹරලා. ඉතින් ඉස්සර නම් කුරහන් ගලේ තමයි කුරහන් අඹරන්නේ. අපිත් පොඩි කාලේ අම්මලාට උදව්වට කුරහන් ගලේ කුරහන් නැඹරුවා. එරමිනිය ගොතාගෙන ලොකු කඩදාසි කොලයක් යටට දාලා කුරහන් ගල තියලා මිටින් මිට දාලා කුරහන් ටික අඹරලා දුන්න අම්මලාට. අද නම් ඉතින් ගොඩක් පහසු ක්‍රම තියෙනවා. මේ ඔයාලට ගෙදරදි ග්‍රයින්ඩරෙන් උනත් පුළුවන් මේක කරගන්න. නැත්නම් ඔයාලට පිටි කොටන තැනකට දීලා මේක අඹරගෙන ඉන්න පුළුවන්. ඉතින් කුරහන් තලප හදන්න ඕන වෙනවා. නටන උණු වතුර ටිකක් අපි ඒක ලිපේ තියාගමු. මේ විදියට වතුර කෝප්ප දෙකක් විතර එකතු කරලා තාච්චියකට මේක ලිපේ තියන්න ඕනේ හොඳට නටන්න. කුරහන් පිටි ටික මම සූදානම් කරගෙන තියෙන්නේ. අලුත්ම අලුත් සුවඳ ගහන කුරහන් තමයි මම අද ගත්තේ. අපි කඩෙන් පිටි ගන්නකොට ඇත්තටම ඒවා කලවම් කරලා තියෙන්නේ පාන් පිටි එහෙම. ඒකේ කුරහන් හැදුවාම තලප වලට මේ සුදු පාටයි හොඳ කුරහන් රතු පාට එන්නේ නැහැ. මොකද පාන් පිටි තියෙන නිසා. ඔයාලත් මේ විදියට ගෙදර හදාගන්න කුරහන් ඇට ගෙනල්ලා පිටි හදාගෙන ගෙදරදී. දැන් මේ වතුර එකට මම ලුණු තේ හැන්දක් එකතු කරා. ගොඩක් ලුණු ඕන වෙන්නේ නැහැ. මොකද අපිට හොඳට ලුණු රස මිරිස් තුනප හදාපු ආනන් හොද්දක් මේක කන්න තියෙන නිසා. දැන් කුරහන් පිටි ටික වතුර නටනකොට එකතු කරන්න ඕනේ. එකතු කළා ඉක්මනටම මේක අපි හැඳි ගා ගනිමු. පතුල නොවැලෙන්න මේක නිකන් පාප්පයක් වගේ තලපය වතුර ටික එක්ක තැම්බෙන්න ඕනේ හොඳට. මේක හොඳට පතු ගගා හැඳි ගන්න ඕනේ තලප. වතුර වැඩි නම් ඔයාලට එකතු කරගන්න පිටි කෝප්පයක් විතර පැත්තකින් තියාගන්න පොඩ්ඩක්. ඒ වගේම තමයි වතුර ටිකකුත් නටන වතුර භාජනයෙන් වෙනම කෝප්පයකට ඔයාලා අරන් තියාගන්න. එතකොට ඒ මදි දේ මොනවා වුණත් නැවත එකතු කරන්න පුළුවන්. දැන් මේ කුරහන් තැම්බෙනවා මේ විදියට. වතුර මදි වගේ කියලා දැනෙනවා නම් වතුර ටිකක් මේකට එකතු කරලා නැවතත් පොඩි වෙලාවක් තඹ ගන්න පුළුවන්. පතුලේ ඇලෙන්නේ නැති වෙන්න මේ විදියට හැඳි ගාලා හදාගන්න. මේක විනාඩි 10ක් ඇතුළත තැම්බිලා ගන්න පුළුවන් ලිපෙන්. මම මේ අරගෙන තියෙන්නේ දැන් මේක නිවෙන්න පැත්තකින් තියුවා. ගුලි හදාගන්න ඕනේ. නිවුනට පස්සේ අත පිච්චෙනවා. උණුවෙන් හදන්න බෑ. කොල්ලු ඇට ටිකක් මං ගත්තා. කොල්ලු ඇට ආනමක් හදන්න. කොල්ලු ඇට සෝදලා ගරලා වේලලා අරගෙන තියෙනවා. වැලි තියෙනවා කොල්ලු වලත්. ඔන්න දැන් තලප එක නිවිලා තියෙන්නේ. මම ගුලි හදනවා දැන් තලප. ඔයාලට ගෙදර ඉන්න සමාජිකයෝ ගානට තලප ගුලි ටික හදාගන්න පුළුවන්. පුංචි අය ඉන්නවා නම් පුංචි ගුලි, අම්මට තාත්තට සාමාන්‍ය ප්‍රමාණයේ ගුලි දෙකක්, වැඩිහිටියෙකුට ටිකක් වැඩිපුර, පොඩි අයට පොඩි ප්‍රමාණයේ ගුලි හදලා තියාගන්න. ඒ වගේම කුරහන් වල ಗುಣ කියන්න ඕනේ. බොහොම තන්තු ප්‍රමාණයක් තියෙන දියවැඩියාව වගේ රෝග වලට ಗುಣ දෙන දේශීය ධාන්‍ය වර්ගයක් කුරක්කන් කියන්නේ. කොල්ලු ඇට ටික මම සෝදලා අඹරලා ගත්තා. ගලේ අඹරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට බ්ලෙන්ඩරේ අඹර ගන්න පුළුවන්. වංගෙඩිය දාලා කොටා ගන්න පුළුවන්. ඒක පෙඟුනට පස්සේ අඹරනකොට මේ අර පොතු ටිකක් ගැලවෙනවා. ඉතුරු වෙන ඒවා ඉතුරු වෙනවා. ගැලවිලා යන ඒවා ගැලවෙනවා. මේ විදිහට පුංචි කෑලි වලට කඩා ගන්න ඕනි කොල්ලු ඇට. තැම්බෙන්නේ ඉක්මනට. එතකොට ඇට පිටින් ගන්න එපා. ඒකට මිරිස් කුඩු තේ හැන්දා 3-5
තේ හැඳි 2ක්, උළුහාල්, කහ කුරුඳු පොත්තක්, රතු ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පෙ කරපිංචා එකතු කරලා මෙන්න මේ විදියට ඇල් වතුරෙන් තැම්බෙන්න හරින්න. කොල්ලු ඇට ආනම හදන්නේ තලපවලට වතුරෙන්. මොකද හේන් ගොවිතැන කරන අයට පොල් අඩුයි. හේනේ පොල් නැහැ, එළවලු ධාන්‍ය තමයි තියෙන්නේ. ඉතින් එයාලා පුරුදු වෙලා තියෙන්නේ එතන තියෙන දේවල් වලින් ඒවලට තමන්ගේ ආහාර වේල හදාගන්න. කොල්ලු ආනම වතුරෙන් තමයි හදන්නේ. ඒත් මම අද පොල් කිරි ටිකක් එකතු කරනවා. ඔයාලට කැමති නම් පොල් කිරි එකතු කරගන්න පුළුවන්. ටෙම්පරාදුවකට අවශ්‍ය දේවල් ලූණු, රතු ලූණු, අමු මිරිස්, රම්පෙ කරපිංච මම ටිකක් තියාගත්ත අර කලින් කපලා ගතපු ඒවයින්ම පොල් කිරි ටික තියෙනවා. පොල් කිරි එකතු කරන්න යන්නේ. දැන් කොල්ලු ඇට තැම්බිලා තියෙන්නේ. පොල් තෙල් මේස හැන්දක් ඕන වෙනවා ටෙම්පරාදුවට. මම මේ ලුණු තේ හැන්දක් දැන් කොල්ලු ටිකට එකතු කරනවා. ලුණු දාන්නේ පස්සේදී. මොකද තැම්බෙන්න ටිකක් පරක්කු වෙනවා. ඉස්සර වෙලාම ලුණු දාගත්තාම ඔයාලට රස අනුව දාගන්න පුළුවන්. කොල්ලු තැම්බිලා පොල් කිරි එහෙම එකතු කරාට පස්සේ ලුණු ටික කොහොමත් අපි ලුණු එකතු කරන්නේ ආහාර වලට ලිපෙන් ගන්න කිට්ටුව. මේ විදියට හැඳි ගාලා මේක ලිපෙන් බා ගන්න. තාච්චියකට පොල් තෙල් මීස හැන්දක් 2ක් එකතු කරලා අබ තේ හැන්දක් එකතු කරන්න. ඉන්පසුව රතු ලූණු, අමු මිරිස්, රම්පෙ කරපිංචා ටික එකතු කරලා ටෙම්පරාදු කරලා කැලි මිරිස් හැන්දකුත් දාන්න. මෙන්න මේ විදියට කොල්ලු ඇට ආනමට එකතු කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙහිම තලප බෝල හදාගෙන කොල්ලු ඇට ආනමත් එක්ක රස බලන්න. තලප කන්නේ නැහැ, ගිලිනවා. තලප ගිලින්න පුළුවන් ඔයාලට. ඉතින් තලප කියන්නේ අපේ මුතුන් මිත්තන් රස කර හොඳ ශක්තිවන්තව වැඩ කරන්න රසට ගතපු ආහාර වේලක් තමයි තලප සහ ආනම් කියන්නේ. ඔයාලත් හදලා රස බලන්න මෙන්න මේ විදියට. ඉතින් ගම ගෙදර කුස්සියෙන් මම ගිහින් ඉන්නම්. ආයුබෝවන් ඔයාලා කාටත්.